ඔන්න පුතේ වෙනදා වගේම අදත් තරම් ආව තව ක්වෙස්චන් එකක්. මේක සම්බන්ධ වෙන්නේ පරිමිතිය වර්ගඵලයට. විනාඩි 10ක් දෙන්න. ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවනේ ලස්සන ක්වෙස්චන් එකක්. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා, කේන්ද්‍රික ඛණ්ඩයක් කපලා තියෙනවා. විනාඩි 10ක් අරන් ගන්න හදමුද? 10 minutes later. හරි ගාන හදාගන්න පුළුවන් වුණාද? පුළුවන් වුණත් බැරි වුණත් බලන්නකෝ. ගාන ලේසි. ඊට කලින් මම පොඩ්ඩක් රූප සටහන අඳින්නන්නේ. මෙන්න තියෙනවා ඍජු කෝණාශ්‍රය. ඉතින් ඔහොම තිබිච්ච දෙන් අපිට මොකද? කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් තියෙනවා. මේක පොඩ්ඩක් මකන්න වෙනවනේ. කඩිරිනේ තියෙන්නේ. right A මෙහෙ නෙමෙයිනේ. A මෙතන. A B C D E. මම දත්ත ටික කළු පාට පෑනේ මාක් කරන්නද? කේන්ද්‍රික කෝණේ දීලා තියෙනවා අංශක 45යි. මෙතන දීලා තියෙනවා සෙන්ටිමීටර 20යි. මේක දීලා තියෙනවා සෙන්ටිමීටර 14යි. ඍජු කෝණාශ්‍රයක් එයාලා දීලා තියෙනවා අපිට අංශක 90යි. ඍජු කෝණ දීලා තියෙනවා. right මුලින්ම අහනවා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කීයද? අනේ ගණනය කරන්න දෙයක් නැහැ පුතේ. මෙන්න අරය තියෙනවා. 14මයි නේද? පළල 14යි. එහෙනම් මෙතනත් පළල 14යි. අරය කීයද? හරිම සරලයි. සෙන්ටිමීටර 14යි. රෝමි ලක්කන් 2 ABCDE ලෝහ ආස්තරයේ පරිමිතිය අහනවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩේ කපලා ඉවත් කරලා තියෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩේ කපලා අයින් කරලා තියෙන්නේ. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ටිකක් අමුතු හැඩයක් නේද? ඍජු කෝණාශ්‍රයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩේ කපලා අයින් කරලා තියෙන්නේ. හැබැයි පරිමිතිය අහන්නේ. සමහරක් ළමයි වරද්ද ගන්නවා. ඍජු කෝණාශ්‍රය පරිමිතිය හොයලා කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතියෙන් අඩු කරනවා. ඒ වැඩේ කරන්න බෑ. පරිමිතියනේ වටේ දිග ගන්න ඕනේ. මේ ආස්තරයේ වටේ දිග අපි හොයන්න ඕනේ. එක තැනකින් පටන් ගන්න පුතේ A වලින් B වලට යන් B වලින් C වලට යන් C වලින් D වලට යන් D වලින් E වලට D ගින්දන් ඊට E ගින්දන් නැවතත් චාප දිග ඔස්සේ Aට. එතකොට චාප දිග දන්නේ unknown අපි දන්නේ නැහැ. හොයමු එහෙනම් චාප දිග. 360න් θ කීයද? අංශක 45යි. 25 R අරේ කීයද? 14යි. මේකට තව එකතු වෙනවා කවුද පුතේ? 20 කොටස් දෙකක් තියෙනවා. ගණනය කරමු. 20 2යි. DE 14යි BC 14යි. 14 කොටස් දෙකකුත් තියෙනවා. කපල කොටලා සුළු කරගන්න මට නම් බෑ. මම ගන්නවා 11යි නේ. සාමාන්‍යයෙන් 14ක් 88යි. එතකොට මෙතන 40යි. මේක 28යි නේ. 28. එතකොට එනවා සෙන්ටිමීටර 79ක් එකතු කරන්න පරිස්සමට. සෙන්ටිමීටර 79යි. සෙන්ටිමීටර 79යි. හරි සරලයි. වර්ගඵලය අහලා තියෙනවා පුතේ ලෝහාස්තරයේ වර්ගඵලය. අනේ කලින් වගේම මොකද කරන්නේ? ඍජු කෝණාශ්‍රයෙන් අපිට පුළුවන් මේ ඉවත් කරපු කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු කරන්න. right? අයන මේ හරින් ගන්නද මම කමන්නේ නැහනේ. පුතේ මේකේ වර්ගඵලය කීයද ඍජු කෝණාශ්‍රේ? දිග වැඩි කිරීම පළල 20 වැඩි කිරීම 20 ගුණ කිරීම 14. වැඩි කිරීම නෙවෙයි ගුණ කිරීම 20 ගුණ කිරීම 14. right. අන්න ඊට පස්සේ එනවා කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. 360න් 45 ගුණ කිරීම 5R 7න් 22 අරේ වර්ගේ 14 ගුණ කිරීම 14 20 ගුණ කිරීම 14 කියන්නේ 280යි නේ මනෝමයෙන් ගත්ත හැකි 14 ඒවා දෙකයිනේ සාමාන්‍යයෙන් 14ක් આવුත් 616 මේක 8ෙන් බෙදනවා එතකොට 77යි ඔයාලා ගුණ කරලා ගන්න 7ට 14 ඒවා දෙකයි එහෙම කපලා ගන්න පුළුවන් නේ අඩු කරා නම් කීයක් එනවද 203යි වර්ග සෙන්ටිමීටර්ස් 203යි වර්ග සෙන්ටිමීටර්ස් ඊළඟ පුතේ ADE කේන්ද්‍රික ඛණ්ඩේ කපා ඉවත් නොකර ADE කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයට සමාන වනසේද AB රේඛාව මත F පිහිටනසේද ADF ඍජුකෝණී ත්‍රිකෝණයක් කපා ඉවත් කළේ නම් අන්න කපා ඉවත් කරනවා ඍජුකෝණී ත්‍රිකෝණය මම දැන් කඩේරි වලින් අඳින්නම් එන්න මේක F ලක්ෂය ඔන්න තියෙනවා කඩේරි වලින් ඍජුකෝණී ත්‍රිකෝණයක් කපලා අයින් කරලා තියෙන නිල් පාටි මා චුට්ටක් පාට කරලා තියෙනවා පේනවද ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසක් කපලා අයින් කරලා අපෙන් අහන්නේ එහෙම ඉවත් කළේ නම් එවිට ලැබෙන ආස්තරයේ ඉහත රූපයේම ඇඳ එම හැඩේ හඳුන්වන විශේෂ නාමය මෙන්න එතකොට ලැබෙන ආස්තරෙමි FBCD මොකද්ද මේ තියෙන්නේ ත්‍රපීසියමක් ඇයි සම්මුඛ පාද යුගල් සමාන්තරයි ත්‍රපීසියමක් එහෙනම් මේ හැදෙන විශේෂිත හැඩය ත්‍රපීසියම ලිව්වනම් ඉතින් ලකුණක් හම්බෙනවනේ හරිද රෝමි ලක්කම් පහ පුතේ AF දිග හොයන්න AF දිග සොයන්න දැන් දන්නවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද
කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයමයි 77යි. සාමාන්‍ය ඍජු කෝණී ත්‍රිකෝණයක නැත්නම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බුස. මේක ආධාරකය කියන්න පුළුවන්, මේක ලම්බුස කියන්න පුළුවන්, මේක ආධාරකය කියන්න පුළුවන්, මේක ලම්බුස කියන්න පුළුවන්. එහෙනම් ආධාරක පදේ අපි හිතමු පුතේ 14යි කියලා. AF ලම්බුස අපි දන්නේ. වර්ගඵලය කීයද? වර්ගඵලය මේකමයි 77යි. භාගයේ වතාවක් ආධාරකයේ වතාවක් ලම්බුස සමාන වෙනවා වර්ගඵලයට. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදේ 14යි. ලම්බුස දන්නේ නැහැ පුතේ AF දිග. මේ වර්ගඵලේ කාට සමාන වෙන්න ඕනද? 77ට. දෙවරක් 1යි දෙවරක් 7යි. 7 වරක් 7 ගුණ කිරීම AF සමානයි 77යි. AF සොයන්නට ඕන නිසා මම බෙදනවා කාගෙන්ද? 7ෙන්. 7 ගුණ කිරීම AF නේ. අනේ දෙයියනේ කැපෙනවා නේද? 7ට 7 කැපෙනවා. 77 7ෙන් බෙදුවොත් එනවා ලස්සන උත්තරයක්. AF දිග මීටර නෙමෙයි සෙන්ටිමීටර නේද? ඔක්කොම සෙන්ටිමීටර තියෙන්නේ. සෙන්ටිමීටර 11යි. AF දිග කීයද? සෙන්ටිමීටර 11යි. AF දිග සෙන්ටිමීටර 11යි. දැන් අවුලක් නැද්ද බලන්න? හරි ලේසියිනේ. මෙෂර්මන්ට්ස් ටික නැත්තම් මිනුම් ටික හරියට අඳුර ගන්න ඕනේ. හැඩතල හරියට අඳුර ගන්න ඕනේ. පරිමිතිය බලද්දි වටේට යන්න ඕනේ. වර්ගඵලය හොයද්දි ගානට කැල්කියුලේට් කරන්න ඕනේ. ඔවත් එක අපිට ලේසියෙන් අපේ වැඩේ කරගන්න පුළුවන් නේ. ටිකටම ඔය සීරීස් එක ගෙනියමුනේ. දවසට එක ක්වෙස්චන් එක ගන්න හදනවා ඇඟට පතර නොදැනි. තේ එකක් බොන ගමන් හදන්න. එම ආයාසයෙන් හින ස්ට්‍රෙස් එකේ ගණන් හදන්න ඕනේ නෑ. සරලව ගණන් හදන්න ළමයි. මැත්ස් කියන්නේ අර ඇඟෙන් එන්න ඕනේ, නැචරලි එන්න ඕනේ, ලේවලින් එන්න ඕනේ. ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාම මේ සබ්ජෙක්ට් එකට ආස හිතෙනවා. ඕකේ එහෙනම් තවත් දවසක හම්බෙමු. ජය වේවා. බයි.